ආරංචියක් තියෙනවා බං කියන්නේ. අඩෝ බලහන්කෝ බං අමියා. දැන් මුට අපිට කියන්නේ සුභාරංචිත් තියෙනවනේ. ඒකනේ බන් නේද? හරි හරි කියපන් ගෝයන සුභාරංචි මොකක්ද කියලා. අයියා බයික් එකක් කරන් දෙනවා කිව්වා බං. ඔසොන්න එකට රවුමක් නම් ගැහුවෑගේ අපි තුන් දෙනාට. අඩෝ ආසීනේ බං ඔබ ගත්තා කියන්නේ ඉතින් අපි ගත්තා වෙයි තමයි. අඩෝ අමිය අහපන්කෝ. ඒ සතුටටත් එක්ක අද මං ගන්න උඹලට කණ්ඩයක් යමු. සරයනේ බං. මේ සුද්දාලන වා ගන්නත්. ආගෙද වන්නේ? ඕකේ බං. පොඩි පිනස්සක් දාලා ගෙන ආය බං. දැන් ඉතින් කොහෙද බං ඔබ මේ යන්නේ? දෙන්නට පින්නන්න යන්නේ බං. දෙන්නට මොනව පෙන්වන්නද බං? ඒකනේ බං. මොනවද උන්ට බයික් පදින්නත් බෑ බං. උඹ සුපිරි වண்டிයක් ගත්ත එකේ උඹ දැන් අපේ සෙට් එකේ තමයි බං. ඉතින් යම නේ බං පොඩි රවුමක් ගන්නත් තියෙනවා. අපිත් එක්ක යමන් පොසොන් එකට. මම උන් දෙන්නට එනවා කිව්වනේ බං. මම බොරු වයිලයක් ගහලා එන්න. බං හොඳට වීඩියෝ පාරක් එහෙම හදාගත්ත හැකි අපිට. අඩෝ ඔබ බයික් එකක් ගත්තාද බං? අඩෝ බං මරු වණ්ඩිය බං. ඒ වටයක් පදින්න දෙන්න බැයිද බං? අඩෝ සුපිරි බං මේක නම්. අඩෝ සෝරි බං. මම පොඩි ගමනක් යන්නේ කියලා බං. ඈ බං අමියා. ඔබට හිතෙන්නේ නැද්ද බං ඌ බයික් එකක් ගත්තට පස්සේ වෙනස් වුණා කියලා? අඩෝ මේකෙන් නෙමෙයි බං. ඌ ආයේ ඒ බං. රන්නේ ඔබ බයි ඔබ මයික් එක උඹේ? බයික් එක නෑ බං. ගෙවා ගන්න බැරි හින්දා දුන්නා බං. ආයෙත් බං දැන් බයික් එකක් නැද්ද? බයික් නැතිව නෑ බං. බයික් නැතිවම තියාගන්න බෑ බං ඉතින් අපේ සෙට් එකේ න. උඹලා මාව වාසියට විතරද බං ආශ්‍රය කරේ. මම උඹලා හින්දා අනුන් දෙන්නවත් කැපුවා බං. මං යනවා බං. අඩෝ උඹලා දෙන්න මාත් එක තරහද බං? ඇයි බං ඔබ අපෙන් තරහ ගහන්නේ? මොකද උඹට පයින් ආවේ? ඕ බං බයික් එක. ඒක තමයි උනේ බං. අඩෝ ගෝවා ගණන් ගන්න එපා බං. මොනවා වුණත් අපි දෙන්නම ඔබ එක්ක ඉන්නවා. හරි බං යාළුවා කියන්නේ ඇති කාලේ එකට ඉඳලා නැති කාලේ දාලා යන්නේ උන්ට නෙවෙයි බං. අඩෝ ඔබට දැන් තේරෙනවනේ නිව්සරේ යාළුවා කවුද කියලා. අවුලක් නෑ බං. අපි වෙනදා වගේ ආතල් එකේ යම මොන හරි කන්න.